වෘෂභ ලග්නය වෘෂභ ලග්නයට ලියන ලද මෙම ලග්න පලාපලය පොදුවේ වෘෂභ ලග්න හිමියන්ට වන අතර එය නිවැරදිව තමාට බලපාන ආකාරය තම තමන්ගේ ජන්මපත්‍ර මගින් නිවැරදිව පරීක්ෂා කරගන්න. වෘෂභ ලග්නයේ උපන් ඔබගේ ලග්නාධිපති සිකුරු 8 වැනි භාවයේ රවි කුජ සහ බුධ සමග සංයෝග වී චන්ද්‍රයා ලග්නයේද ගුරු වක්‍ර වී දෙවැන්නේද කේතු 4 වැන්නේද රාහු 10 වැන්නේද සෙනසුරු 11 වැන්නේද ගෝචර කරමින් ආරම්භ වන මෙම වර්ෂය ඔබට ධනය ආයුධ ගින්න ආගමික නායකයින් ඉඩකඩම් සහ රජයේ සේවකයන් මුල් කරගෙන හෝ කේතු කරගෙන ආදායම් ඉහළ යෑමට හේතු වෙනවා. මහන්සියේ තරමක ධනය ලැබෙනවා. යහපත් ආකාරයෙන් ධනය සෙවීමට උත්සාහ කරන්න. ඒවා අන් අයගේ යහපත පිණිස යොදා ගන්නවා. තරමක් මසුරු වන කාලයක්. අර පිරිමැස්ම ගැන ඉතා හොඳින් කල්පනා කරන්න. වෘෂභ ලග්න හිමියන්ට 2026 වර්ෂයේ රැකී රක්ෂා ගැන කතා කළොත් තමා යටහත් පහත් සේවකයන්ගේ අඩුවීමක් හෝ සේවයේ පහත වැටීමක් සිදු වෙන්න පුළුවන්. රැකියාවෙන් නිතර සිතට කනස්සල්ල ඇති වෙනවා. ඵල රහිත දේට කාලය නාස්ති වෙනවා. තම උසස් නිලධාරීන්ගේ කරදර බාධක මතු වෙනවා. නැතහොත් රැකියාවේ වෙනසක් හෝ රැකියාව නිසා නිතර ගමන් බිමන් යාමක් හෝ රැකියාවේ වෙනසක් සිදු වෙනවා. රැකියා ස්ථානයේ වෙනසක් ඇති වෙන්න පුළුවන්. වෘෂභ ලග්න හිමියන්ගේ ගෘහ ජීවිතය ආධ්‍යාත්මික ජීවිතයට මුල පුරනවා. රජයෙන් ලැබෙන ලාභ ප්‍රයෝජන ලැබෙනවා. මෙම කාලය තුල කාංසාව පැවතිනවා. සහෝදරයන් මිතුරන් සමග අමනාපකම් සහ තම දූ දරුවන්ගෙන් වෙන්වීම හෝ කරදර ඇති වෙනවා. පියාගෙන් වෙන්වීම හෝ පියාට දැඩි අපල ගෙන දෙනවා. තමා සතු දේ නැති වී යාමක් හෝ සොර සතුරු කරදර ඇතිවීමක් ගින්නෙන් සහ රජයේ හේතු කොටගෙන කරදර බාධකවලට මුහුණ පෑමටද සිදු වෙනවා. කෙනෙකුට විදේශගත වීමක් හෝ තමා සිටින ස්ථානය වෙනස් වීමක් හෝ එපා වීමක් සිදු වෙනවා. නමුත් තමාගේ කතාව මුහුණ සහ හැසිරීම නිසා අන් අයට ප්‍රියභාවයක් ඇති වෙනවා. අනුන්ට හිංසාවක් පීඩාවක් කිරීමට නොසිතන කාලයක්. තමා ජීවත් වන නිවසේ හෝ ස්ථානයේ තමාට නොගැලපෙන තත්ත්වයක් ඇති වෙනවා. කලකිරීමක් හෝ ක්‍රියාකාරීත්වයේ අඩුවීමකට හෝ හේතු වෙනවා. භූත දෝෂ වැනි නොයෙක් අදෘශ්‍යමාන බලවේගයන් වලට පහසුවෙන් හසු වෙනවා. තෘෂ්ණාව තරමක් වැඩි වෙනවා. තමාට නොගැලපෙන සම්බන්ධකම් හෝ නොගැලපෙන යෝජනා ඇති වෙනවා. එයින් යහපතක්ද සිද්ධ වන්නේ නැහැ. ඒවාට නතු වූහොත් තම තත්ත්වය පහත වැටෙනවා පමණක් නෙවෙයි දුකටද පත් වෙනවා. තවද මෙම කාලය තුල කාන්තාවන්ට සහ කුඩා සුරතල් දරුවන්ට ප්‍රිය කරන ඔවුන්ට උදව් උපකාර කරන කාලයක්. මෙම කාලයෙහි විවාහ වූහොත් කීකරු බිරිඳක් හෝ ප්‍රියමනාප බිරිඳක් ලැබෙනවා. නමුත් එය බොහෝ කල් නොපවත්වනවා. වෘෂභ ලග්න හිමියන්ට 2026 වර්ෂයේ අධ්‍යාපනය චිත්‍ර කලාව සංගීතය වැනි නාට්‍ය වැනි සෞන්දර්ය විෂයන් කෙරෙහි වැඩි අවධානයක් සහ ප්‍රියතාවයක් දක්වනවා. අධ්‍යාපනයේ වර්ධනයක් පෙන්නුම් කරනවා. ගණිතය සහ ඉලෙක්ට්‍රොනික විද්‍යාව පරිගණක විද්‍යාව වැනි නවීන විද්‍යා හැදෑරීමට හැකියාව ලැබෙනවා. කෙසේ නමුත් අධ්‍යාපනය කෙරෙහි ධනාත්මක ඇදී යාමක් පෙන්නුම් කරනවා. සෞඛ්‍ය ගැන කතා කළොත් දත් ඇස් සහ උදරයේ රෝග ඇති වෙනවා. අයහපත් සෞඛ්‍ය පුරුදු ඇති වෙන කාලයක්. සෙම් අධික වෙන කාලයක්. කැස්සෙන්ද පීඩාවට පත් වෙනවා. කුඩා ළමුන්ගේ සෞඛ්‍ය තරමක් දුර්වල වෙනවා. ඔබගේ නින්දට බාධා ඇති වෙනවා. මෙම කාලයේදී ආතති සහිත කාලයක්. ඔබගේ රුධිරය සම්බන්ධයෙන් හෝ ප්‍රජනක පද්ධතිය සම්බන්ධයෙන් ගැටලු ඇති වෙනවා. මුත්‍රා සෞඛ්‍ය ආහාර ජීර්ණ පද්ධතිය සම්බන්ධයෙන්ද ගැටලු ඇති වෙන්න පුළුවන්. වෘෂභ ලග්න හිමියන්ගේ 2026 වර්ෂයේ සුබ දවස් වන්නේ බදාදා සිකුරාදා සහ ඉරිදා. සුබ වර්ණ සුදු ක්‍රීම් අයිවරේ. සුබ අංකය 6. සුබ මැණික් වන්නේ දියමන්ති සහ සුදු මැණික්.
ඉතින් මේ වගේම ලබන අවුරුද්දේදීත් මේ වගේම අවුරුදු පලාපලය සමගින් ඔබ හමුවට පැමිණෙන තෙක් මම සමුගන්නවා. මේ ලග්න පලාපල අහලා ඒවා හොඳින් තේරුම් අරගෙන ඔබගේ ඉදිරි වැඩ කටයුතු ඉතාමත් හොඳින් සාර්ථක කරගන්න. ඉතින් ලබන්නා වූ 2026 වර්ෂය ඔබට සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපගේ YouTube channel subscribe කරලා bell icon එක ක්‍රියාත්මක කරලා තියාගන්න. ඔබට සුබ දවසක්.